සස්ටේනබල් පැත්තට යන්නේ කොහොමද කියලා රිසර්ච් එකක් කරනකොට අපිට රිසර්ච් එකේ ප්‍රතිඵල වලට ආවේ මෙන්න මේක තමයි ඔයාලට ඉස්සරහ අවුරුදු 10ට හොඳම සොලියුෂන් එකක් හැටියට දැන්ට ලංකාවේ තියෙන්නේ කියලා. It's the quality, everything Sri Lankan and sustainable. Well, being sustainable, obviously we wanted to look a mobile vehicle. ලංකාව වගේ රටකට ගොඩක් EV කියන එක ගොඩක් අයිඩියල් කියලා මට හිතෙනවා. මොකද ලොකු පරාසයක අපි ගමන් කරන්නේ සාමාන්‍ය උඩරිම කිලෝමීටර් 400ක වගේ රේන්ජ් එක තමයි අපි උඩරිම ගියොත් යන්න වෙන්නේ. It's a Sri Lankan company. It fits in where we want to use Sri Lankan companies and services because that's part of the big sustainability program that we want to be part of. අපිට වමනාවක් තිබ්බා අපේ ෆ්ලීට් එකට ඉලෙක්ට්‍රික් වාහන එකතු කරගන්න. මොකද අපි ගොඩක් වෙලාවට සස්ටේනබල් ටුවරිසම් පැත්ත ප්‍රොමෝට් කරන අපි කම්පැනි එකක් විදිහට. වගවානුවේ තිබිච්ච පෙට්‍රල් ප්‍රශ්නත් එක මම පොලිමේ ඉඳලා තියෙනවා පැය 24ක්. ඉතින් මට ඒ වෙලේ තමයි හිතුනේ මේ වගේ වෙන විකල්පයකට යන්න ඕනේ කියලා. So in terms of sustainability, we look at sustainability across the board. Sustainability is something we're kind of focusing on. අතරම ගන්න යද්දී සාමාන්‍ය රථයක් ත්‍රිරෝධ රථයක් කියලා මම හිතුවේ. රයිඩ් එකක් ගිහිල්ලා බලද්දී සාමාන්‍යයෙන් කුඩා ප්‍රමාණයේ කාර් රථයක තියෙන සපහසු තියෙනවා. අනිත් ත්‍රිවිල් එකකට යනවට වැඩිය මේකේ ගොඩක් ඉඩ තියෙනවා. මට ඕන විදිහට යන්න පුළුවන්. අනිත් එක හරි පහසුයි. ඒකයි අනිත් එක වේගය සාමාන්‍යයෙන් ස්පෝර්ට් මෝඩ් එකේ වගේ යනකොට අපිට පැයට කිලෝමීටර් 70ක් වගේ වේගෙන් යන්න පුළුවන්. ඩ්‍රයිවිං තරම් යන්න පුළුවන් තරමට වගේ අර ඩීසන්ට් එහෙම තියෙනවා. There is a lot of interest in the whole concept and the vehicle too. One of the things that I quite like is you might be waiting for a coffee and we'll let the kids get up in front and sit in the tuk and have a little ride in the tuk. Two things. The feedback from our staff is that fantastic. Good to drive, they're comfortable to drive, they're easy to drive, and their performance is exemplary. From our point of view, sustainability, the fact that we can charge them up and everything else, and we're not using fossil fuels all the time. ක්‍රියටම කළා තියෙන next level එකම කළා තියෙනවා. ගොඩක්ම කට්ටිය සතුටුයි හැමෝම දැන් පාරේ ගිහිල්ලා කොහේ නැවැත්තුවත් අඩුම 3 දෙනෙක්වත් ඇවිල්ලා අහන විස්තර කොහොමද මේක කොහෙන්ද ගත්තේ කොහොමද ලස්සනයි දැන් ගොඩක් අය දැක්කහම ඇත්තටම ඇට්‍රැක්ටිව් වෙනවා. කොහේ ගිහිල්ලා නැවැත්තුවත් අඩුම ඇවිල්ලා කතා කරලා මමත් ගොඩක් අයට පුළුවන් උපරිම කියලා දෙන්න. කස්ටමර් ෆීඩ්බැක් ඇත්තටම හොඳයි. UK ෆොරේනර් කෙනෙක් තමයි ඇත්තටම මුලින්ම අපෙන් ETX එක ගත්තේ. එයා ලංකාවේ කැන්ඩි නුවරඑලි ඩවුන් සවුත් යන ඒරියාස් ඔක්කොගෙම ගිහිල්ලා තිබ්බ වාහනේ යූසර් ෆ්‍රෙන්ඩලි පැත්ත ඩ්‍රයිව් එක්ස්පීරියන්ස් එක ගැන ඇත්තටම හොඳ කමෙන්ට්ස් තියෙනවා. ත්‍රිවිල් රථ පාවිච්චි කරන අය ඒගොල්ලන්ගේ ලොකු උනන්දුවක් තියෙනවා. ගොඩක් දුරටදී මම ඒගොල්ලන්ව දැනුවත් කරනවා. බ්‍රෑන්ඩින් කරලා තියෙන්නේ. එතකොට ඒකත් අමතර වාසියක් පාරේ ගමන් කරනකොටත් කට්ටිය බලනවා මේක මොකද මේ ETX එක අලුත් දෙයක්. හුඟක් කට්ටිය විස්තර අහනවා. ඒ කට්ටිය ඔක්කොම වට වෙනවා. අලුත් දෙයක් නේ. අනිත් එක මේක ලංකාවේ එකක් නිසා ගොඩක් කට්ටිය හොඳයි කියලා කියනවා, ලස්සනයි කියලා කියනවා. අනිත් එක කන්ඩිෂන් එක සාමාන්‍ය කාර් එක වගේ ඒ කන්ඩිෂන් එකක් තියෙනවා. ස්ටාෆ් එකේ කියන්නේ ඒකයි දැන් ඇත්තටම ලස්සනයි අර පහසුයි.